හරි යාළුවෝ ඉතින් අද මේ වීඩියෝ එක බලන්න යන්නේ කොහොමද අපි අපේ Facebook account එකේ password change කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා වෙන කෙනෙක්ගේ phone එකකින් ඔයාගේ Facebook account එකට login වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි ඔයාගේ Facebook account එකට login වෙනවා කියලා ඔයාලට තේරෙනවා. ඔයාලට සැකයක් හිතුනොත් තමයි ඔයාලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඔයාගේ Facebook account එකේ password change කරගන්න. ඉතින් මේ විදිහට password change කරගන්න කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ බලන්න යන්නේ. හරි ඉතින් ඉස්සරහම සාමාන්‍ය පරිදි ඔයාගේ Facebook app එකට යන්න. ඉතින් app එකට ගියාට පස්සේ ඔයාගේ account එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් settings and privacy කියලා. ඉතින් මෙන්න මේ settings and privacy කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් settings කියලා ඊට උඩින් තියෙනවා. ඉතින් මෙන්න මේ settings කියන එකට යන්න. settings කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට ටිකක් පල්ලෙහාට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා security කියලා section එකක්. මෙන්න මේ security කියන section එකේ උඩින්ම තියෙනවා security and login in කියලා. ඉතින් මෙන්න මේකට යන්න. හරි. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා login in කියලා එකක්. ඒත් එක්ක මෙතන change password කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට touch එකක් දෙන්න. මේකට touch එකක් දුන්නාට පස්සේ ඔයාලට current password, new password, retype new password කියලා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ current password කියන තැන දෙන්න ඕනේ ඔයා දැනට use කරන Facebook password එක කියන සම්බන්ධයෙන් දැන් ඔයාගේ account එකේ දැනට තියෙන password එක. ඉතින් මම මෙතනදී මගේ Facebook account එකේ දැනට තියෙන password එක දෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට මම මගේ account එකේ දැනට තියෙන password එක උඩින්ම දුන්නා. ඊට පස්සේ new password කියලා දෙන්න. ඉතින් මෙතනදී දෙන්න ඔයාට මේ Facebook account එකට දෙන්න අවශ්‍ය password එක. ඒ කියන්නේ අලුත් password එක. ඉතින් මම මේ new password කියන තැනදී මට මේකට දෙන්න අවශ්‍ය password එක දෙන්නම් මේ විදිහට. හරි. ඉතින් ඊට පස්සේ පල්ලෙන් බලා ගන්න පුළුවන් retype new password එක. ඉතින් මෙන්න මෙතනදී ඔයා දෙන්න ඕනේ කලින් new password කියන තැන දුන්න password එකම ඒ විදිහටම හරියටම මෙතනදී දෙන්න ඕන. ඉතින් මම මෙතනත් ඒ විදිහටම දෙන්නම්. හරි. ඉතින් ඔයා මේ විදිහට උඩින්ම ඔයාගේ කලින් use කරපු password එක දීලා ඊට පස්සේ අලුතෙන් use කරපු password එක දීලා ආයෙමත් අලුතෙන් දාන password එක දීලා මෙන්න මෙතනදී බලන්න පුළුවන් update password කියලා එකක් තියෙනවා. මෙන්න මේ update password කියන එකට touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ password එක මෙන්න මේ විදිහට change වෙලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ panel එකක්. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් review other device කියන එක දුන්නොත් එම වෙනත් device වලින් ඔයාගේ Facebook account එක තියෙනවා නම් ඒවා ඒකෙන් log out වෙනවා. ඉතින් මෙන්න මෙතන stay login in කියන එක දුන්නොත් එම ඒවා යාළුවගේ account වලින් අයින් වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන් review other device කියන එක දීලා මෙන්න මෙතන continue කියන එක වන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දැනට ඔයාගේ account එකට මෙන්න මේ විදිහට phone වලින් log වෙලා තියෙනවා. ඉතින් මට බලා ගන්න පුළුවන් ඔයාගේ Nova2i කියලා මගේ මේ phone එකෙන් login වෙලා තියෙනවා. ඒත් ඒකම iPhone 7 පස්සේ එකකින් login වෙලා තියෙනවා. ඒත් ඒක බලලා යද්දී මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා login වෙච්ච date උත් එක්කම. පල්ලෙහාම තියෙනවා log out of all sessions කියලා. ඉතින් මේක දුන්නොත් එම මේ හැම phone එකකින්ම ඔයාගේ account එකට log out වෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන නම් පුළුවන් මෙතන back කියන එක උඩ touch කරලා මේක log out නොවී යන්න. ඉතින් හරි ඉතින් අපි මෙන්න මෙතන තියෙන log out of all session කියන එක උඩ touch එකක් දෙන්න මේ විදිහට. දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන log out කියලා වටන එකක්. ඉතින් මෙන්න මේ log out කියලා වටන උඩ touch එකක් දෙන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාට අවශ්‍ය ඔයාගේ phone එකේ ඉතුරු වෙන අනිත් තම phone එකකින්ම ඔයාගේ Facebook account එක log out කරලා යනවා. සමහරක් විට ඔයාගේ phone එකෙන් log out වෙන්න පුළුවන්. එහෙම වුණොත් එම ඔයාලට මේ වගේ tab එකක් දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ tab එකේ ඔයාගේ email එක දීලා ඔයා දැන් දුන්න new password එක දීලා ඔයාට ඔයාගේ account එකට login වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ඉතින් මේකදී අපි කිව්වේ අපේ Facebook password එක දැනගෙන අපි අපේ password එක මාරු කරගත්තා. සමහරවිට විට ඔයා දැනටමත් ඔයාගේ Facebook password එක දන්නේ නැතුව ඇති. ඉතින් password එක දන්නේ නැතුව කොහොමද password එක reset කරගන්නේ නැත්නම් password එක change කරගන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් description එකේ මම link එක දාලා දෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහලා ඔයා password එක දන්නේ නැතුව කොහොමද password එක change කරන්නේ කියලා බලා ගන්න. ඉතින් මේ විදිහේ social medias ගැන ටිකට ඔයාලට පාඩම් එකක් නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් comment එකක් දාගෙන ඉන්න. මම තවත් වීඩියෝ එකක් ගන්න සුබ දවසක්.